අයිබෝවන් අපේ දොස්තර YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. මම අද කතා කරන්න යන්නේ තයිරොක්සින් පෙත්ත නිවැරදිව ගන්නේ කොහොමද කියන එක. තයිරොක්සින් පෙත්ත සාමාන්‍යයෙන් උදේ නැගිට්ටහම හිස් බඩ පිට ගන්න ඕනේ. අපි සාමාන්‍ය ජලයෙන් තමයි මේක බොන්නේ. ඒ වගේම අපි මේක දවසේ එකම වෙලාවක ගන්න කියලාත් කියනවා. ඒකට හේතුව තමයි එහෙම දවසේ එකම වෙලාවක ගත්තහම අපේ ශරීරයේ දවස පුරාම નિયમિત තයිරොක්සින් මාත්‍රාව નિયમિત ප්‍රමාණයට තියාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි අපිට එකම වෙලාවට ගන්නකොට සාමාන්‍යයෙන් ඒක අමතක වෙන එකත් අඩු වෙනවා. ඒ වගේම තමයි බෙහෙත ගත්තට පස්සේ ඔයාලා පැයක්වත් කෑම, තේ, කෝපි අරගන්නේ නැතුව ඉන්න ඕනේ. අඩුම තරමේ මිනිත්තු 30ක්වත් එහෙම මුකුත් ගන්න නැතුව ඉන්න. ඔයාට බැරි වෙලාවක්වත් එක දවසක් ඒ ගන්න වෙලාවට තයිරොක්සින් පෙත්ත ගන්න අමතක වුණොත් ඒ දවස ඇතුළත මතක් වෙච්ච වෙලාවෙදි ගන්න. හැබැයි ඒ දවසේම අමතක වෙලා පහුවදා උදේ පෙත්ත ගන්නකොට මතක් වුණොත් එහෙමයි කියලා ඉවර වෙලා ඔයාලගේ මාත්‍රාව දෙගුණ කරලා ගන්න එපා. එදාට નિયમિત මාත්‍රාව විතරක් ගන්න. තයිරොක්සින් සාමාන්‍යයෙන් ගන්න අය කැල්සියම්, අයර්න්, මල්ටිවිටමින් වගේ ගන්නවා නම් ඒවා රැට ගන්න. සමහර ગેස්ට්‍රයිටිස් බෙහෙතුත් ඔයාලා ගන්නකොට ડોක්ටර්ට කියන්න ඕනම බෙහෙතක් ඔයාලා ඕනම බෙහෙතක් ගන්නකොට ડોක්ටර්ට කියන්න ડોක්ටර් මම තයිරොක්සින් බෙහෙත් ගන්න කෙනෙක්. ඒක නිසා මේ බෙහෙත් වලට ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද කියන එක ඔයාලගේ වෛද්‍යවරයාගෙන් අහන්න. ඒ වගේම ગેස්ට්‍රයිටිස් වලට ගන්න සමහර බෙහෙත් උනත් මේකත් එක්ක ගන්න එක හොඳ නැති වෙන්න පුළුවන්. ඒ බෙහෙත් වල වටිනාකම අඩු වෙන්න පුළුවන්. ඒක නිසා ඒකත් වෛද්‍යවරයාගේ වෛද්‍ය උපදෙස් මත ගන්න. සාමාන්‍යයෙන් තයිරොක්සින් කියන බෙහෙත් එක ඔයාලා හොඳටම දන්න විදිහටම ඔයාලගේ ජීවිතේ ගොඩ කාලයක් සමහර විට මුළු ජීවිත කාලය පුරාම ගන්න වෙන්න පුළුවන්. ඉතින් ඒක කරදරයි කියලා ඔයාලා කැමති නැහැ කියලා වෛද්‍ය උපදෙස් නැතුව බෙහෙත් එක කීයටවත් නවත්තන්න එපා. එහෙම වුණොත් එහෙම ඔයාලගේ රෝග ලක්ෂණ වැඩි වෙන්න පුළුවන්. මම කලින් වීඩියෝ වල කිව්වා තයිරොක්සින් වැඩි වුණොත් මොකද වෙන්නේ? අඩු වුණොත් මොකද වෙන්නේ කියලා. ඒ වගේම මේ තයිරොක්සින් ගන්න අපි තයිරොක්සින් අඩු වුණාමනේ. එතකොට මේ තයිරොක්සින් අඩු ලෙඩේ ලක්ෂණ වැඩි වෙනවා. ඒ වගේම තයිරොක්සින් පෙති අපි වැඩියෙන් ගත්තොත් එහෙම තයිරොක්සින් වැඩි ලෙඩේ අපිට හැදෙනවා. ඒක නිසා નિયમિત මාත්‍රාව ගන්න. ඒ වගේම ඔයාලා ගර්භණී වුණොත් බෙහෙත් මාත්‍රාව වෙනස් වෙන්න පුළුවන්. ඒකින්ද ඔයාගේ වෛද්‍යවරයා හම්බ වෙලා ඒ බෙහෙත් මාත්‍රාව වෙනස් කරගන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනකන් සුවෙන් ඉන්න. බොහොම ස්තුතියි.